ආයිබෝන් සියලු දෙනාට මගේ නම සදිෂ් පතරන මැග්නයිට් මිෂන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ වෙලාවස්වල බොහෝ දෙනෙක්ගේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන්. ඒ තමා මේ මැග්නයිට් රථයේ කඳුවල යද්දී ප්‍රශ්න මතුවෙනවද කියන දේ ගැන. මම මැග්නයිට් රථයේ දැනට පාවිච්චි කරනවා මාස 10කට වඩා. ඒ වගේම මම කිලෝමීටර් 10000කට වඩා වාහනේ පැදලා තියෙනවා. කඳු ඒ වගේම තැනිතර ප්‍රදේශවන් වල අද මේකෙදි මගේ එක්ස්පීරියන්ස් එක තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. මගේ අත්දැකීම් ගැන කතා කරොත් මුලින්ම පළවෙනි සර්විස් එක ඒ කියන්නේ 1000 කිලෝමීටර්ස් එකේ සර්විස් එකට මම ගියේ කටුගස්ටට පිස් ස්ටොප් එකට. මේකෙදි ඔයාලා දන්නවා ඇති මම ගියේ කුරුණෑගල ඉඳන් කටුගස්ටට. ගලගෙදර ප්‍රදේශයේදී සාමාන්‍ය ආනතියක් තියෙන කඳු ප්‍රදේශයකින් තමයි යන්න තියෙන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවකදී කිසිම ප්‍රශ්නයක් නැතුව මේකේ ඔටෝමැටික් මැනුවල් ට්‍රාන්ස්මිෂන් ගියර් බොක්ස් එක ආධාරයෙන් මට යන්න පුළුවන් වුණා. ඒ වගේම තව ඊළඟ දේ තමයි ඊට පස්සේ 1000 කිලෝමීටර්ස් වලින් පස්සේ මම ඊට පස්සේ ගියේ මන්දාරම් නුවර හරහා නුවරඑළියට. මේකෙදිත් ඔයාලා දන්නවා ඇති දැඩි ආනතියක් තියෙන කඳු පල්ලං අතරින් තමා නුවරඑළියට යන මාර්ගය තියෙන්නේ. මන්දාරම් නුවර නුවරඑළිය ඒ ආශ්‍රිතව තියෙන්නේ. එතකොට මේ වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව ගියා. හැබැයි එකම එක අවස්ථාවකදී මට මූණ දෙන්න වුණ සිද්ධියක් තමා ඔටුව බොස් ජී හෝ හීටින් කියන ප්‍රශ්නේ ආව එකම එක අවස්ථාවක. හැබැයි ඊට පස්සේ මට එරර් මැසේජ් එක ආවේ නැහැ. ඊට පස්සේ පහුවදා නුවරඑළිය ඉඳන් හපුතලේ ඉදන් ගෙදර එනකොට ඒ ආශ්‍රිතයත් ඔයාලා දන්නවා ඇති හපුතලේ ආශ්‍රිතව තියෙන්නේ සාමාන්‍ය දැඩි බෑවුමක් තියෙන කඳු පල්ලම් තමා තියෙන්නේ. ඒ වගේ වෙලාවකටත් මේ වාහනේ කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට පස්සේ මම කොහොම හරි දැනට 10000ක් වගේ දුවලා තියෙනවා. ඒ කිසිම වෙලාවක මට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔටෝ බොස් හීටින් නැතුව ප්‍රශ්නයක් නැතුව මට යන්න පුළුවන් වුණා. ඒක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක ලයික් කරන්න, channel එක subscribe කරන්න, ඒ වගේම වටිනවා කියලා හිතන එක්කෙනෙක්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. ස්තුතියි.